හෙලෝ ගයිස් ඔන්න ඔයගොල්ලන් සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. හරිතින් අද මේ ගියේ තාමත් මේ නවදී වෛරල් වෙච්ච පොට්ට යන්නේ. ඔව් මේක මේ ඇත්තටම ගොඩක් කට්ටිය කතා වෙන තැනක්. ගොඩක් කට්ටිය ඉතින් මේ Facebook, YouTube, TikTok වගේ සමාජ ජාල ඇතුළත මේ ගොඩක් මේ සම්බන්ධ වීඩියෝ වල තිබ්බා. ඉතින් අද ගියේ මේ බින්දුගේ පොට්ට එක නේද? බින්දු කියන කලාකරුවාගේ මේ කේක් ෂොප් එකට තමයි අද ගියේ. අපි බලමු මොකද මොනවද කියලා තියෙන කියලා නේද? ඔව් ටිකයි බලමු. ඉවරලා තිබ්බනේ නැත්තම් මේ අන්තිම මේ තුන තමයි තිබ්බේ ඒකයි මේ. හරි ඉතින් ඔය ටික තමයි ගෙනාවේ. එතකොට මේ අපි බලමු මොනවද ගෙනලා තියෙන්නේ කියලා. ඒතර මේ අපි මුලින්ම ගත්තා මේ චොක්ලට් ටබ් කේක් කියන මේක. එතකොට මේ මේගොල්ලන් කොහොමද මේ ජාති දෙකයි තිබ්බේ ඇත්තට. මුලින් දෙකයි මේ ජාති දෙකක් තියෙන මේ දෙක මේකයි මේක එකයි. එතකොට මේ මොකද? ඒක මේ මුට්ටි කේක් කියලා නේද කියන්නේ ඒක. මුට්ටි කේක්. එකේ නම නම් සඳහන් වෙන්නේ නැහැ ඒකේ. මේ පැකින් එකේ වලට පේනවා. ඉතින් මේ කිසිම සඳහනක් නැහැ. ඒගොල්ලන් ලෝගෝ එක මැද තියෙනවා. මේ මේකේ නම් තියෙනවා චොක්ලට් ටබ් කේක් කියලා. වලට පේනවා. ඉතින් මේකේ මේ ලුක් එක මේ පැත්තෙන් බැලුවම අර ලේයර් දෙක තුනක් තියෙනවානේ. ඔව් ලේස් දෙක තුනකට තමයි තියෙන්නේ. මේකෙත් හොඳ ලුක් එකක් තියෙනවා. අපි මේක අන්රැප් කරලාම පෙන්නන්න. හරි එතකොට චොක්ලට් ටබ් කේක් එක කියකුණා. ඔය ඒක උනා 180ක්. එතන අනිත් එක. ඒක උනා 750ක්. 750නේ. ඔව්. ඕකේ සර්නේ 750යි. මේක ටික ලොකුට දින පෝෂන් එක. මේ එන අන්පැක් කරන් බලමු නේද? ඔව් මේ එහෙනම් අන්පැක් කරන් බලමු අපි. මේ අර මුට්ටියේ තියෙන එක නම් මෙහෙම තමයි තියෙන්නේ. ඔව් අපිට ඔයාලට ක්ලෝස් අප් එකක් පෙන්නන්න. මේ අතට ක්ලෝස් අප් එකක් ගත්තොත් කොහොම තමයි තියෙන්නේ? චොක්ලට් ටබ් කේක් කියන නම් ඇත්තටම කිව්වොත් එම උඩින් චොක්ලට් ලේ එකක් වගේ තමයි තියෙන්නේ. වෙන මුකුත්ම පේන්න දෙයක් නැහැ. ඇත්තටම ඩාර්ක් කලර් එකට තියෙන එක. ඒතකොට අනිත් කේක් එක නම් තියෙන්නේ ඒක නම් චොක්ලට් චිප්ස් ඒ වගේම අර මේ තව සීනි අයිටම් ටිකක් පැටලා තියෙන උඩින්. ඒකත් හොඳ චොක්ලට් ලුක් එකක් තියෙන අතරම මේ දෙකෙම ලුක් එක ඔය වගේ තමයි තියෙන්නේ. ඒතකොට එහෙම තමයි ක්ලෝස් අප් එකේ තියෙන වලට පේනවා ඉතින් පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං නේ ඇත්තටම කිව්වොත්. ඕනේද මේ 180 මේ කේක් එක හරිද? ඒක ඇත්තටම රහ පාටයි. කේක් එකක් කියන්නේ මේ සයිස් උනොත් කේක් එක 180 ගන්න කියන්නේ ගැම්මක් තමයි. හරිද? ඒක පොඩ්ඩක් try කරලා බලමු නේද? ඔව් try කරලා බලමු. ආයේ මුලින්ම මේ ටබ් කේක් එක පටන් ගමුනේ. හරි එහෙනම් අපි පොඩ්ඩක් try කරමු නේද? ටබ් කේක් එකෙන් try කරමු. මාරම ඉන්ටරෙස්ටිං බලමු මොකද්ද මේ ආතල් ලික් කියලා. කට්ටිය ගොඩක් දෙනෙක් මේ try කරන්න කියලා කමෙන්ට් කරලා තිබ්බා. මේ වගේ මේ මාර රැඩ්ලක් තමයි මේකට ගියේ. බලමු try කරලා කීන තරම් මේ රසද බලමු හරිද? මේ තමයි චොක්ලට් ටබ් කේක් එක බින්දුගේ කේක් ෂොප් එකේ. ඉවරක්ම කරලා දැම්මා. ඒ පාර මොකද හිතෙන්නේ කේක් එක ගැන? ඒ කියන්නේ 180ට ගැලපෙන සුපිරි රහක් කියන ඇත්තටම. 180 ගැලපෙන්නේ නැහැ රස ඇත්තට. ඔය කියන්නේ මේ රුපියල් 500කට වගේ ගැලපෙනවා. එහෙම ලොකු වැරද්දක් නැහැ නේ. ලොකු කියන්නේ ඇත්තටම වැරද්දක් නැහැ මට නේද? ඔය වැරදි නෑ. ඒ අර මේ ක්වොලිටි රසක් කියන අතරම මේ අපි පොඩි සීන් එකක් තියෙනවා. අර මේ කේක් එක පොඩ්ඩක් අර මේ කියන්නේ ෆික්ස් වෙලා නැහැ වගේ. අර මේ කේක් එක කැඩුවම අර කඩා වැටෙන සීන් එකක් තියෙනවානේ. ඒක මේ ඉෂුව එකක් නෙමෙයි. ඒක හැටි ඒ කේක් එක හැටි මේ කේක් මේවා කැපුවෙන් පස්සේ අර මේ ඒක කුඩු කැඩෙනවා. කේක් එක ඩ්‍රයිද දන්නේ. එහෙම තමයි මතනේ ඒක තියෙන්නේ. මේ ඒක ලොකු ඉෂුව එකක් නෑ. ඒක මේ සුපිරි හැබැයි නේද? ගැම්මක් ඒක. අනිවාර්යෙන් ගැම්මක් ඒක මේ රුපියල් 180ට අනිවාර්යෙන් වටන එක. ඔව් ඒ වගේ කැමක් try කරලත් නෑ මම ඉතින් දන්න විදියට. සුපිරියක් ඒක මේ ඔය රේට් කරොත් ලකුණු කීයක් දෙනවද ඒකට? 10න් 9.5ක්. 9.5ක් වගේ දෙනවනේ. ඔව් ඇත්තටම මේ හොඳයි. ඔව් මම 10න් 9ක් දෙනවා මේ සුපිරියට තමයි. හරි එහෙනම් අපි දැන් මේ ඊළඟට යන්නේ නේද? ඔව් මේක ඇත්තටම නමක් තියෙනවද දන්නේ නැහැ නේද? මේ නමක් නම් ඇත්තම කිව්වොත් මේ හොය අපිට අහගන්න බැරුණා. මේ අපිට කිව්වට අපි ගියා දෙකට. ගියා නේද? පොඩ්ඩක් ගියානේ. මම ගියේ නෑ හැබැයි. බලමු මේක කොහොමද කියලා. මේක රුපියල් 750යි. මේක ලුක් එක ඔන්නෝ තියෙන්නේ. කඩන්න නිකන් ලෝබයි වගේ හරිද? බලමු කාලා මේ පෝෂන් එක අපිට ඇති වෙයිද? තාම මේකේ ටේස්ට් එක කොහොමද කියලා බලන්න ආගන්නවා. මේක නම් තදයිනේ. ඒක ටිකක් හයියට තියෙනවා. ඒක හයියට තියෙනවා. මුට්ටි කේක් මේ බින්දුගේ කේක් එක හරිද? මේක නම් මොකද්ද මේ අවින් ස්වීට් කේක් හරිද? ඒ වෙනස් නේද අරකට සාපේක්ෂව. අරක මේ ස්මූත් මේක ටිකක් මේ සොලිඩ්. මේක සොලිඩ්. ඔව්. ඒකත් මේ අවුලක් නෑ. හැබැයි මේක තරම් නම් සෙට් උන්නේ නෑ මට. මේකනේ. මේක තරම් නම් මට සෙට් උන්නේ නෑ. ඒකට ඒක හොඳයි. මේ චොක්ලට් ටබ් කේක් එක තමයි ගැම්මක් එක උනා. ඒක දෙන්න මේක. මේ පියන තියෙන්නේ මේ වගේ. මේ ටේස්ට් එක මම රේට් කරොත් මම දෙන්න 10න් 8ක් වගේ කරා. මොකද මේ ටේස්ට් එක හොඳයි. පොඩ්ඩ හයි එක තියෙනයි. හයි එක තියෙනවා. ලොකු ගැටලුවක් නෑ. ඒ ගැටලුවක් නෑ අතරම මගේ කැමැත්තනේ. හරි මාත් දෙනවා ඒකට 10න් 8.5ක් වගේ. මේ ඇත්තටම හොඳ රහක් එනවා මේ. අර පොඩ්ඩ නිය වැරද්දකුත් නෙමෙයි ඒක මේ මම ඉතින් පොඩ්ඩ පර්සනලි කැමතියි මේක මේ මීට වඩා මේ සොෆ්ට් වෙනවා නම් කේක් එක. ඒ කියන්නේ මේ ඔයාලට හොඳ නැද්ද මොකද කියන්නේ? නෑ කියන්නේ 10න් 10ම ගන්න තිබ්බේ කියලා සොෆ්ට් ගතිය. 10න් 10ම. ඒකට ගහන්න කේක් එක නෑ මට්ටමනේ. ඔව්. ඒ කියන්නේ පර්ෆෙක්ට් මට්ටම තමයි. ඒතකොට මේ
මේ කාගෙන් කාගෙන යන්න පුළුවන් සුපිරි මේ කේක් එක. ඔළුව කරකුන්නේ නැද්ද? පොඩ්ඩක් තියෙන ලොකු සීන් ලයින් එකකුත් නෑ. රද පැන්ඩස නෙමෙයි. ලාවන්නේ. සුගර් ලෙවල්. ඔව් සුගර් වලනේ. භාගයක් කෑවි මේකේ. බෑ ටප් කේක් එක තරම් මට නම් සෙට් උනේ නෑ. මේක මරුවේ. මේගොල්ලන් මේ තව නැද්ද කේක්? තව එකක් තියෙනවා මම හිතන්නේ. ජාති 3ක් තියෙනවා ඔක්කොම. තුනක් තියෙනවා කියලා තමයි කිව්වේ අපිට. දන්නේ කොහොමද කියලා. පෙන් දවස් දෙකක් තිබ්බේ ඒක අරන් ආවා. හරිද කොහමද මේ ඔහොම තමයි අද වීඩියෝ එක උනේ මහලු වීඩියෝ නෙමෙයි අද. පොඩ්ඩක් මේක වයිරල් ගියන් තමයි පොඩ්ඩක් try කරන්න ඕනේ කියලා හිතුවේ. මේ ඇත්තටම හොඳයි නේද? අපි ඕවරල් වචනකින් කිව්වොත් හොඳයි ඇත්තටම. සුපිරි. නෝ මේ ප්‍රයිස් එකත් එක්ක බලද්දී නම් මේ වටිනවා. හොඳයි නේ. ඔව් තවත් හොඳයි. පියාලෙන් සාමාන්‍ය මේ ටප් කේක් එකක් ගන්න අමාරුනේ 180කට. ඔව් රුපියල් 180යි මේ හොඳයි ඇත්තටම. නෝ මේ මේකත් අවුලන්නේ 790යි. හොඳයි. අපිත් රෙකමන්ඩ් කරනවා නේද? ඔව් නේද මේ. ඔව් ඉතින් මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් නේද ඇත්තට. ඇත්තට රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ ආතල්ලක් තියෙනවා. අන්තිමට මේක මේ ගැම්මක් තමයි පිළියන්දල බෝඩරේ තමයි ඉතින් මේක පොට් එක තියෙන්නේ පිළියන්දල බෝඩරේ බයිපාස් රෝඩ් එකකනේ. ඔව් බයිපාස් රෝඩ් එකේ මේ පිළියන්දල බෝඩරේ ගැම්මක් තමයි දැක්කම සුපිරියක් තමයි පිළියන්දල බෝඩ් එකේ. ඉතින් ඔයාලගේ බෝඩ් එකේ තියෙන සුපිරි ගැම්ම තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මේ වගේ ඉතින් අර මේ වයිරල් ගිය ප්ලේසස් තියෙනවා ඒවත් අපිට කියන්න අපි ඒ හැම දෙයක්ම අපි මික්ස් කරලා සුපිරියටම වීඩියෝ එකක් ගේනවා. අපි හිතන් හිටියේ අනිත් එකක් ගේන අනිත් කේක් වර්ගෙත් ඒක තිබ්බේ නෑ අවාසනාවකට. ඒක ඉතින් ඔයා try කරොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඒකත් හොඳද නැද්ද කියලා. ඒතර මෙතනින් වීඩියෝ ඉවරයි නේද? ඔව් මෙතනින් අවසానයි නේ. මෙහෙනම් ඉතින් වීඩියෝ එක එන්ජොයි කරන්න අනිවාර්යෙන් subscribe කරන්න. මේ අපේ TikTok Facebook තියෙනවනේ ඒකත් follow පාරක් දාන්න. ඒවැ content උත් ආතල් නම් ඉතින් අනිවාර්යෙන් ඒවා follow පාරක් දාලා මේ share කරන්න අනිවාර්යෙන්. මෙයාගේ මගේ Instagram එකේ තියෙනවා මලින් දොමරසිංහ මෙයා මලිත් තමරසිංහ. එහෙනම් ගැම්මට කියපු. ඔව් එහෙනම් ගැම්මට. හැබැයි දැන් පිළියන්දල බෝඩරේ මේ හැම අතින්ම මේ තියෙනවනේ කියන්නේ අංග සම්පූර්ණ බෝඩරයක් ඒක. මැරකම් මිනිමරුම් මේවත් තියෙනවා.